තෙරුවන් සරණයි. අද විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ සෝතාපන්න වීමේදී. එතකොට මේ සක්කාය දිට්ඨි කියලා කියන්නේ මොකද්ද? මේ සක්කාය කාය කියන වචනයෙන්ම ඔබට අර්ථය තේරෙන්න ඕන. ඒ කියන්නේ සම්පූර්ණ කය පිළිබඳව. සම්පූර්ණ කය කියන්නේ මොකද්ද? මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ සය ඉන්ද්‍රිය. මම මගේ ආත්මය කියලා ගත්ත දෘෂ්ටිය. මේ දෘෂ්ටිය බිඳිලා යාම තමයි සක්කාය දිට්ඨිය බිඳිලා යනවා කියන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨිය බිඳිලා ගියපු කෙනා කොයිම වෙලාවකවත් මේ කය පිළිබඳව ආයේ වැරදි වැටහීමක් ඇති කරගන්නේ නැහැ. එයාගේ සක්කාය දිට්ඨිය බිඳිලා ගිහිල්ලා ඉවරයි. එතකොට මේ සක්කාය දිට්ඨිය බිඳෙන්නේ කොහොමද? ලෝතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ සතර මහා ධාතු වලට වඩා දෙයක් නැහැ කියලා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයෝ මේ ශරීරයට අනුව බලනකොට ඇසට අනුව සතර මහා ධාතු ඔබ අවබෝධ කරගත්තාද? කනට අනුව ඔබ සතර මහා ධාතු අවබෝධ කරගත්තද? නාසයට දිවට ශරීරයට මනසට අනුව මේ සතර මහා ධාතු ඔබ අවබෝධ කරගත්තද? අන්න ඒකේනා සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒ වගේම ඒකේනාගේ සක්කාය දිට්ඨිය බිඳිලා යනවා. මෙන්න මේ ආකාරයට තමයි සක්කාය දිට්ඨිය බිඳිලා යන්නේ. මමත්වයේ යම් තාක් දුරට බිඳිලා යන්නේ. එතකොට මෙන්න මේ තුලදී ඒකේන සෝතාපන්න මාර්ගඵලය තුල පිහිටනවා. ඉතින් සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒ කියන්නේ එතන ඉඳලා ඔහුගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නට පටන් ගන්නවා. එහෙම නැතුව අපි මේ පුතග්ජන පිරිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න උත්සාහ කරාට ඒක උත්සාහයක් පමණයි, ඒක වැඩෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න නම් සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? නිවැරදි දැක්ම, හරි දැක්ම. එතකොට මේ හරි දැක්ම කියන්නේ මොකද්ද? මේ ඇහි සතර මහා ධාතුව අවබෝධ වෙනකොට එයාට තේරෙන්න ගන්නවා, එයාට අවබෝධ වෙන්න ගන්නවා මේ ඇහැ මගේ කියලා හිතේ තියාගෙන හිටියට මේ ඇහැ මගේ නෙමෙයි. මේක සතර මහා ධාතුවටයි අයිති. මට අයිති එකක් නෙමෙයි. මේ නාසය, කන, දිව, මේ ශරීරයේ මනස සතර මහා ධාතු වලටයි අයිති. මේක මට අයිති එකක් නෙවෙයි. එහෙනම් මෙච්චර කාලයක් මේ ආපු සංසාරේ මම මගේ ආත්මය කියලා අල්ලගෙන ඉඳලා තියෙන බොරු දෙයක් මේ. මෙන්න මේ විදිහට තමයි සම්මාදිටියටපත් වෙන්නේ. සත්‍යය දකින්නේ. අවිද්‍යාව දුරු වෙන්නේ. අනේ එහෙව් කෙනා තමයි සෝතාපන්න වෙන්නේ. ඉතින් මේ ටික පැහැදිලි කරලා දෙන්න උවමනාව තිබ්බා. මේ ටික ලේසියෙන් කෙනෙකුට අවබෝධ වෙන්නේ නැහැ. මාර්ගඵලවල අමාරුම මාර්ගඵලය තමයි සෝතාපන්න ඵලය. මොකද අමාරුයි කියන්නේ සම්මා දිට්ඨියටපත් වෙන්නේ නැහැ ලේසියෙන් කෙනෙක්. මිනිස්සු හුරු වෙලා තියෙන්නේ මේ සාමාන්‍ය බණ කතාවක් අහලා සතුටු වෙන්න. ජාතක කතාවක් අහලා, පිරිත් ටිකක් අහලා සතුටු වෙන්න. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ චරිත ප්‍රදානයේ කතාවක් අහලා සතුටු වෙන්න. එහෙම සතුටු වුණා කියලා පින්වත්නි කවදාවත් සක්කාය දිට්ඨිය බිඳෙන්නේ නැහැ. ඒකේ තුල ඇති වෙන සතුට තුලින් ඔබේ භවය සකස් වෙනවා විනා
ඊට එහා දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම සත්‍ය ලෙස දකින්න හුරු වෙන්න ඕනේ. ඉතින් මේකේ ලේසිම කමටහන තමයි සතර මහා ධාතු කමටහන. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු තමාගේ ශරීරයට අනුව නිවැරදිව දැකලා නිවැරදිව අවබෝධ කරනකොට ඒ කෙනාට තේරෙන්න ගන්නවා අවබෝධ වෙන්න ගන්නවා අයියෝ මං වගේ හරකෙක් ඉන්නවද මං වගේ මෝඩෙක් ඉන්නවද මේ ඇහැ මගේ කියලා කියන්නේ කොහොමද සතර මහා ධාතු නම් තනිකරේ ඒ ඇහැ තුල පවතින්නේ ඒක අයිති සතර මහා ධාතුවටනේ නාසය තුල සතර මහා ධාතු නම් පවතින්නේ දිව තුල සතර මහා ධාතු නම් පවතින්නේ ශරීරයේ තුලම සතර මහා ධාතු නම් පවතින්නේ සිතේ සිතවිල්ල පවා සතර මහා ධාතුවට නම් අයිති එහෙනම් මේක මොකද්ද මේ මම මගේ කියලා මගේ ආත්මය කියලා ඒක දෘෂ්ටියක් ඇති කරගෙන තියෙන්නේ මේක මේ පුද්ගලයා විසින් සිතේ ඇති කරගත්ත දෘෂ්ටියක් නේද කියන එක Tamanට හිතනකොටම අන්න මාර්ගඵල සිත පහළ වෙනවා. අයියෝ මං වගේ මෝඩෙක් තවත් හිටියද? එහෙනම් මේ ශාරීරික දෙයක් මට අල්ලගන්න මේකේ අල්ලගන්න දෙයක් නැහැ. මේකේ ඇලෙන්න දෙයක් නැහැ. මේ ශරීරය නිසා ගැටෙන්න මට දෙයක් නැහැ නේ කියලා හිතනකොටම අනේ මං සසරෙන් නිදහස් වුණා කියන සිත පහළ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි නිවැරදි සත්‍ය දැකීම. අන්න ඒ තුලින් තමයි කෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙන්නේ. බොහෝ දෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙනවා කියුවට මේ පත් වෙන ආකාරය පිළිබඳව දන්නේ නැහැ. මේක කියලා දෙන්නත් සමහරු දන්නේ නැහැ. ඒ නිසා සම්මාදිට්ඨියටපත් වෙන සරලම විදිය තමයි මේ පැහැදිලි කරලා දුන්නේ. ඔබත් උත්සාහ කරලා බලන්න. සතර මහා ධාතුව පිළිබඳව කෙටි විග්‍රහයක් කරන්නම්. ඊට අනුව ඔබ දවසකට වතාවක් ඒක වඩන්න විනාඩි ගාණක් වෝ. එතකොට ඔබට සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන්. මොකද්ද සතර මහා ධාතුව කියන්නේ? පඨවිය කියන්නේ තද ස්වභාවයේ තද කර්කශක ස්වභාවය. එතකොට ගොඩක් දෙනේ පඨවිය කියලා හිතන් ඉන්නවා මේ ගේ දොර යාන වාහන මේවා වස්තුන් පමණයි. ඒ තුල පවතින යාන වාහන ගේ දොර මේවා තුල පවතින තද කර්කශක ස්වභාවය තමයි පඨවි කියන්නේ. ඒ දැනෙන ස්වභාවය තද ස්වභාවය. එතකොට ඒක ඔබ ඇහැ තුලින් දකින්න ඕනේ. කන නාසය දිව ශරීරය මන තුලින් ඒක දකින්න ඕනේ. එතකොට ආත් ස්වභාවය කියන්නේ මේ ගොඩක් දෙනෙක් ගලන වැగిරෙන ස්වභාවය කියනෝ නැහැ. ඒක නෙමේ ගෑවෙන ඇලෙන ස්වභාවය තමයි ආප් ගතිය කියන්නේ. ඒක ඔබේ මේ සයින්ද්‍රය තුලින් දකින්න ඕනේ. එතකොට වායෝ ස්වභාවය කියන්නේ හමනවා පැතිරෙනවා ඒ ස්වභාවය. එහෙට මෙහෙට තල්ලු වෙන හමන පැතිරෙන ස්වභාවය තමයි වායෝ. ඒක සයින්ද්‍රය තුලින් දකින්න ඕනේ. එතකොට තේජෝ ස්වභාවය කියන්නේ මේ ගින්දර කියලා ගොඩක් දෙනෙක් හිතේ. ගින්දර නෙවෙයි. තේජෝ ස්වභාවය කියන්නේ ගින්දරින් පිටට එන රස්නේ ස්වභාවය. ඒ දැවෙන පිච්චෙන තැවෙන ගතිය. මෙන්න මේ ගතිය මේ සයේන්ද්‍රය මුල් කරලා දකින්න ඕනේ. මෙන්න මේ දකින්න කෙනා ඒක හරියටම මේ සයේන්ද්‍රය අවබෝධ කරද්දිම සම්මාදිට්ඨියටපත් වෙලා සක්කාය දිට්ඨිය බිඳිලා යනවා. මමත්වයේ බිඳිලා යනවා. එතකොට මම මගේ ආත්මය කියන එක බිඳිලා යනවා. මේ ආත්මය පව මට අයිති නෑනේ කියන තැනට ඔහුපත් වෙනවා. මේ විදිහට තමයි සක්කාය දිට්ඨිය බිඳින්නේ. ඉතින් මේක කෙටියෙන් හෝ විග්‍රහ කරලා දෙන්න අවශ්‍යතාවය තිබ්බා. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය බිඳින්නේ කොහොමද? සම්මා දිට්ඨියටපත් වෙන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නේ කොහොමද කියන එක කෙටියෙන් හෝ කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. මේක තමා තුළින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න, වෙර වීර්යය දනන්න. මේ සම්බුද්ධ ශාසනය වැඩි කාලයක් පවතින්නේ නැහැ පින්වත්නි. මේක තුලම මේ ධර්මයේ තුලම සිතලා මෙනෙහි කරලා තමා තුළින් මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේ භවයේදීම සතරාපායෙන් ගැලවිලා උතුම් සෝතාපන්න මාර්ගඵලයේ පිහිටන්න වෙර වීර්යය දරන්න උත්සාහ කරන්න. ඔබ සෑම සීල දෙනාට තෙරුවන් සරණයි.